අපේ ජීවිතේ ස්ථීර වෙන්නේ දෙවියන් වහන්සේගේ මන්ත්‍රණය මිසක් මිනිස්යන්ගේ යෝජනාවල් නෙමෙයි. ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ මෙහෙම කියන ඔහු අල්ලා හිරගේ තබා පාස්කු මංගල්‍යයෙන් පසු සෙනග ඉදිරියට පිටතට ගෙනට සිතා. ඒ බායින් 4 දිනකු බැගින් නැති කාණ්ඩ 4කට ඔහු රැකවල් කරන්නට බාර දුන්නේය. මගේ සහෝදරය සහෝදරිය මේ කොටසේ මෙන්න මේ වචනය අපේ හදවත් වලට උන්වහන්සේගේ ඒ ශක්තිය ලබා දෙනවා. මේ කොටසේ කියනවා හෙරෝද්ගේ සිතුවිල්ල මොකද්ද කියලා. හෙරෝද් හිතුවේ මොකද්ද? හෙරෝද් හිතුවේ පේදුරුතුමාව රැකවල් කරලා මරන්න සෙනග ඉදිරියට ගෙනෙන්න. ඒක තමයි හෙරෝද්ගේ සිතුවිල්ල, කල්පනාව, යෝජනාව, අරමුණ, සැලැස්ම. මගේ සහෝදරය සහෝදරිය, මිනිස්යාගේ යෝජනාව, මිනිස්යාගේ සැලැස්ම, මිනිස්යාගේ සිතුවිල්ල නෙමේ අවසාන තීරණය අපේ ජීවිතේ සම්බන්ධව. ඔබගේ මගේ ජීවිතේ සම්බන්ධව අවසාන තීරණය තියෙන්නේ දෙවියන් වහන්සේගේ හදවතේ. උන්වහන්සේගේ අතේ තමයි ඔබගේ මගේ ජීවිතේ සම්බන්ධව අවසාන සිතුවිල්ල, අවසාන තීරණය තියෙන්නේ. හෙරෝද්ට වැරදුනා. හෙරෝද් ගොඩාක් දේවල් හිතුවා. හෙරෝද් ගොඩාක් දේවල් සැලසුම් කරා. හැබැයි ඒ එක සැලැස්මකටවත් දෙවියන් වහන්සේගේ සැලැස්ම වළක්වන්න බැරි වුණා. මගේ සහෝදර සහෝදරිය, මේ උදෑසනත් ඔබ මා ගැන අපේ විවිධ සැලසුම්, අපේ විවිධ යෝජනාවල් ඇති, අපි විවිධ දේවල් හිතාගෙන ඉන්නවා ඇති. ඒ සිතුවිලි, කල්පනාවල්, යෝජනාද දවසෙත් ස්වාමින් වහන්සේට යටත් කරමු. උන්වහන්සේගේ සිතුවිල්ල ඔබගේ මගේ ජීවිතේ සම්බන්ධ, උන්වහන්සේගේ අරමුණ ඔබගේ මගේ ජීවිතේ සම්බන්ධ. ඒක ඉෂ්ට කරන්න කියලා උන්වහන්සේගේ අතට බාර වෙමු. හෙරෝද්ට වැරදුනා. එයා ගොඩක් දේවල් හිතාගෙන හිටියා. හැබැයි එකක්වත් සිද්ධ වුණේ නැහැ. ඔබගේ මගේ ජීවිතේ ගොඩක් දේවල් අපි බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා මගේ සහෝදර සහෝදරිය. සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ නියමය, දෙවියන් වහන්සේගේ අරමුණ පමණයි. ඔබට ජේසුස්පීටයි සුබ දවසක්.